ෆේස් මිල්ක් එක රයිස් ක්‍රීම් දාලා ගහලා දෙනවා. ඉතින් ඔන්න අපි ගෙදර ආවා. මේ ඉන්නේ අපේ නැන්දි. එතකොට මේ ඉන්නේ අපේ පුංචා. බර්ත්ඩේ බොයි කකුල් මසාජ් කරනවා. මේකත් මසාජ් කරනවා. බලන්න ඔයාලට මේ වගේ මල්ලිලා ඉන්නවද? දෙන්නයි මොලේ. උඩු. එඩිටක් දාලා ගන්න. Hi guys, welcome back to Hansini Vlogs. ඉතින් අද ඔයගොල්ලෝ දකින්න ඇති මම මොකක්ද අරන් ආව වීඩියෝ එක කියලා. ඉතින් ඔන්න අද අපි පුංචිලා ගෙදර ආවා. ඉතින් ඇයි අපි මෙහි ආවේ කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එක බලද්දි බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යන්නකෝ. ඉතින් guys අපිට පොඩි වැඩ වගේක් කරගන්න ටවුන් එකට යන්න උනා පහෝ. ඉතින් පුංචි මම නැන්දි පයින්ම ටවුන් එකට ගියා. ඉතින් බලන්නකෝ මේ පාර දෙපැත්තේ තියෙන ලස්සන මානම ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් අපි ටික දන්නේම නැතුව කතා කර ටවුන් එකටම මෙහෙම්ම ගියා. ෆේස් මිල්ක් එක රයිස් ක්‍රීම් දාලා ගහලා දෙනවා. ඉතින් ඔන්න අපි ගෙදර ආවා. මේ ඉන්නේ අපේ නැන්දි. එතකොට මේ ඉන්නේ අපේ පුංචා. බර්ත්ඩේ බොයි කකුල් මසාජ් කරනවා. මේකත් මසාජ් කරනවා. බලන්න ඔයාලට මේ වගේ මල්ලිලා ඉන්නවද? එයා ඉතින් ඔහම තමයි සමහර දවස්වලට මගේ ඔළුව මසාජ් කරනවා. අපි ඉතින් විහිළුවට කියන්නේ කවදා හරි මැරි කරනවා වයිෆ්ට තමයි හොඳ කියලා. දැන් චුට්ටක් එළියට වෙලා හිටියා. හවස පොඩි පාටි එකක් තියෙනවා මගේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ බොයිට කියලා කකුලත් මසාජ් කරගෙන පොඩ්ඩක් ඉතින් ඉඳගෙන හිටියා. අද මෙහෙ ගස් කොළන් දෙන්න හින්දා මාරම ෂෝක් වටපිටාව සීතලයි. යාළුවෙක් ඉන්නවා ගලන් පෙන්නනවා. බලන්නකෝ මේ අපේ යාළුවා කරගෙන තියෙන වැඩ. අපි බලමු මෙයා මේක අයින් කරගන්නේ කියලා. අයින් කරගත්තා. බලන්නකෝ ඕන. Good job. හවස කේක් කපන වීඩියෝ එකක් මම ඔයාලන්ට අරගෙන ඉන්න පුළුවන් විදිහට. ඉතින් දිගටම vlog එක බලාගෙන ඉන්න. ඉතින් ඔන්න අපිට ගෙදරට ඇවිල්ලා පොඩි කයියක් දාගෙන හිටියා. පේනවනේ බර්ත්ඩේ කොල්ල. බර්ත්ඩේ බොයි මල් කඩනවා. ඈතටම ඒකත් එනම දුරකට ගිහින්. කොච්චර ඈතට කියලා නම් බලන්න. මේ ඕනේ ගෙඩි දාලා අවුන් එකට යනකම් අපි අයිපඩ් එකක් ඉතින් ඔන්න මේ කට්ටිය එකතු වෙලා ක්‍රිකට් ගැහුවා. අපි ඉතින් ඒක බලාගෙන හිටියා. සතුරුයි මෙයාලා එක්ක ඉඳලා hina වෙලා එපා වුණා. ඉතින් ඔන්න අපි කියවලා hina වෙලා අන්තිමට දවල් කෑම කන්න ආවා.
ආපහු දවල් කෑම කාලා අපි ඉතින් එළියට වෙලා හිටියා. පේනවනේ අපේ රෙක්සි පැටියාගේ වැඩ. එයාටත් ගෝල් ගහන්න කිව්වද කිව්වොත් එහෙම මාර ආසයි සෙල්ලම් කරා. ඔන්න ඊට පස්සේ ගොඩ වෙලාවට පස්සේ අපේ ටී ටයිම් එක ආවා. ටී ටයිම් එක වෙලාවෙත් කට්ටිය ඉතින් රස කතා ටිකක් කතා කර කර කැමරාව දිහාත් බල බල ආච්චි එක කිය රස කතා ටිකක් කතා කර කර හිටියේ ඉතින් පුංචි කෙනෙක්ගේ ස්කූල් කාලේ ලයිෆ් එක ගැන ෂොක් ඉතින් ඒ ටයිම් එක. එයාලා ස්කූල් කාලේ කරපු මෝඩ වැඩවලට ආච්චි බැනපු හැටි කියේ. Birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday. ඉතින් ඔන්න ඔහම තමයි අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඔය පේනවනේ ෆොටෝ එක ගැන මොනවද කියන්නේ කියලා. ඉතින් guys ඔන්න ඊළඟ ටර්න් එක අපි පටන් ගන්න යන්නේ. ඉතින් මල්ලිගේ බර්ත්ඩේ එක 10 වෙනිදාන් තිබ්බේ. ඉතින් පුංචිගේ බාප්පිගේ ඇනිවර්සරි එක තිබ්බේ 9. ඉතින් ඒකත් අපි චූටිවට
කතාවත් බලලා දැන් අපි ලෑස්ති වෙන්නේ රෑට කෑම කන්න. ඉතින් අපි රෑට කෑම කාලා තමයි කේක් එහෙම කෑවේ. මොකද රෑ වුණා පාටි එක ඉවර වෙද්දී අපි කේක් කපලා. ඉතින් ඔන්න තමයි අපි එදා දවස සතුටින් ඉවර කරේ. ඉතින් guys, ඔයාලා මගේ vlog එක enjoy කරා නම් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි පහුවදා පුංචිලාගේ දාන තිබ්බ හින්දා පහුවදා ඉතින් අපි ඔක්කොම ටික එකතු වෙලා පන්සලට ගියා. ඉතින් මම ඒකේ පුංචි වීඩියෝ එකක් අරගත්තා. ඉතින් ඒකම මේකට ඇඩ් කරා. ඉතින් ආපහු අලුත් vlog එකකින් එනකම් bye guys. इसी होगा